හයි ගයිස් බිත්තර රෝල්ස් එකක් හදමු පාම් පිටි අල්ලන්නේවත් නැතුව මේ බලන්න ක්‍රිස්පි එක ඉතාම ලස්සනට තියෙනවා හරිම ලේසි හදන්න මේකට අපිට පාම් පිටි අවශ්‍ය වෙන්නේ නැහැ මේකට අපිට අවශ්‍ය වෙන්නේ ටොටිලා බ්‍රෙඩ් එකක් විතරයි අපි මුලින්ම මේකට අවශ්‍ය වෙන කරි එක හදාගමු මම මුලින්ම පොල් තෙල් ටිකක් එකතු කරගෙන ඊට පස්සේ මම මේකට ඉඟුරු සුදු ලුණු ටික දාගෙන රන්නන් පැහැවෙන තැන් බැදගෙන මම මේකට එකතු කරගන්නවා රම්පේ කරපිංචා ඊට පස්සේ ඒ ටිකක් දාගෙන මම මේක හොඳට බැදගෙන මම මේකට එකතු කරගන්නවා බීලුණු සාමාන්‍යයෙන් බීලුණු ගෙඩි දෙකක් විතර වගේ තමයි මම එකතු කරගත්තේ මේකත් හොඳට කලවම් කරගෙන ඉඟුරු සුදු ලුණුත් එක්ක ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අමු මිරිස් කරල් 5ක් වගේ තමයි මම මේකට එකතු කරගත්තේ මේ ටිකත් හොඳින් කලවම් කරගෙන පොඩ්ඩක් මේක බැදෙන්න දෙන්න ඕනේ දැන් මම මේකට ලීක්ස් එකතු කරගන්නවා සාමාන්‍ය හීනියට ලියාගත්ත ලීක්ස් ඊට පස්සේ ලීක්ස් ටිකක් මේරියත් එක්ක එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා දැන් මම මේකට ලුණු සාමාන්‍යයෙන් තේ හැන්දක් ඊට පස්සේ ගම්මිරිස් තේ හැඳි භාගයක් ඒත් එක්ක මම කහ කුඩු සල්පයක් ඊට පස්සේ මම කෑලි මිරිස් මේ සැහැන්දක් වගේ එකතු කරගන්නවා ඔයාලා ටිකක් සැර කන්න කැමති නම් කැලමිස් මේ හැඳි එකමාරක් වගේ එකතු කරගන්න පුළුවන් දැන් මම මේකට මුලින් තඹගත්ත අල ටික එකතු කරගන්නවා අල ටිකත් එකතු කරගෙන මම මේක හොඳට පොඩි කරගන්නවා සාමාන්‍යයෙන් මම යූස් කරේ පොටෑටෝ මෑෂ් එක ඔයාලට පුළුවන් මේක අතින් පොඩි කරගන්නත් එහෙම නැත්නම් හැන්දකින් පොඩි කරගෙන එකතු කරගන්නත් පුළුවන් ඒක කිසි අවුලක් නැහැ ඊට පස්සේ මගේ කරි එක හරි රෝල්ස් එකට අවශ්‍ය වෙන ඊට පස්සේ අපි බලමු ටොටිලා බ්‍රෙඩ් එකකින් කොහොමද රෝල්ස් එක හදාගන්න විදිය මේ තියෙන්නේ මම ගත්ත ටොටිලා බ්‍රෙඩ් එක මේක ඔයාලට සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේකට චපාති වුණත් යූස් කරන්න පුළුවන් ඒත් ගැටලුවක් නැහැ මම මේ ටොටිලා බ්‍රෙඩ් එක අරගෙන සාමාන්‍යයෙන් පළල අඟල් 2.5ක විතර වෙන්න වගේ තමයි කපාගන්නේ පළ හොඳින් මතක තියාගන්න අඟල් 2.5ක් වගේ එතකොට මට මේක මේ ට්‍රයිඇන්ගල් එකට නවා ගන්න ලේසි ගොඩක් ඊට පස්සේ මම බෝල් එකකට පාම් පිටි එකතු කරගන්නවා ඒකට මම බිත්තරයක් කඩාගෙන වතුර එකතු කරගන්නවා වතුර එකතු කරගෙන මම මේක හොඳින් මික්ස් කරගෙන සාමාන්‍යයෙන් බැටර් එකක් විදිහට හදා ගන්නවා මේ බැටර් එකේ තමයි අපි රෝල්ස් එක තවරලා ගන්නෙ මේ බැටර් එක මම හදාගෙන පැත්තකින් තියාගෙන ඊට පස්සේ මම බිත්තරයක් අරගෙන ඒක තඹපු බිත්තර ඊට පස්සේ මම මේක 3කට කපා ගන්නවා මොකද දෙකකට කපා ගත්තට පස්සේ මට මේ රෝල්ස් එක නවා ගන්න අමාරුයි මොකද අඟල් 2.5ක තීරුවකට කපා ගත්ත හින්දා බිත්තර භාගයක් තිබ්බට පස්සේ පොඩ නවා ගන්න අමාරු. ඊට පස්සේ මම ආපහු පාම් පිටි ටිකක් වෙනම බෝල් එකට එකතු කරගෙන ඒකට වතුර සල්පයක් එකතු කරගෙන සාමාන්‍යයෙන් පාප්ප තියෙන්නේ පාප්ප විදිහට ටිකක් හයියට ටිකක් උකු බැටර් එකක් හදා ගන්නවා. ඒකෙන් තමයි අපි රෝල්ස් එක අලවගන්නේ. ඊට පස්සේ දැන් මම අර කපාගත්ත තීරු ටොටිලා බ්‍රෙඩ් එක අරගෙන මෙන්න මේ ආකාරයට ට්‍රයිඇන්ගල් එකට නවා ගන්නවා. පොට දෙකක් ඊට පස්සේ මම අර කපාගත්ත බිත්තර කෑල්ලක් මේක ඇතුළට තියලා ඊට පස්සේ මම අර හදාගත්ත කරි එක මම මේක ඇතුළට පුරව ගන්නවා මෙන්න මේ ආකාරයට හැන්දකින් පුරව ගන්නවා ඊට පස්සේ මම තව පොටක් මෙන්න මෙහෙම නවලා අර මම තික් බැටර් එකක් හදාගත්තේ අනේ පාප් වගේ බැටර් එක අරගෙන මේ අන්තිම එජ් එකේ මම මේක ගා ගන්නවා ඊට පස්සේ ඒකෙන් තමයි මම මේක සීල් කරගන්නේ ඊට පස්සේ ආපහු පොටක් නවලා මම මේක හොඳට සීල් කරගන්නවා එතකොට ගැලවෙන්නේ නැහැ මේක කිසිසේත්ම ඊට පස්සේ මේ තව ක්‍රමයක් මෙහෙමත් නවා ගන්න පුළුවන් ඔයාලට මම මේ ආකාරයට තිබ්බේ මේ විදිහටම කපලා අර පාප් වගේ එක හොඳට ගාගෙන එජස් වල කරි එක තියලා බිත්තර බලුවක් තියලා මේ ආකාරයට නවා ගන්න පුළුවන් ඔය ක්‍රම දෙකටම ඕගොල්ලන්ට මේක නවා ගන්න පුළුවන් හරිම ලේසි ඉතින් පාම් පිටි අනාන ඉන්න ඕනෙත් නෑ පාම් පිටි බැටර් හදන්න ඕනේ ඊට පස්සේ අර මම හදාගත්ත බැටර් එකේ
මේ රෝල්ස් එක තවරගෙන ඊට පස්සේ මම පාන් කුඩුවකට දාලා පාන් කුඩුවකේ තවර ගන්න හොඳට. පාන් කුඩුවකේ තවරගෙන මම මේක වෙනම තියාගන්නවා. ඒ අතර මම ඔයිල් එක රත් කරගන්නවා 170ට. මේක දැන් මම බැද ගන්නවා හොඳට ක්‍රිස්පි රන්වන් පැහැවෙනකම්. ඉතින් ගොඩක් වෙලා යන්නෙත් නෑ, හරිම ලේසි හදාගන්න, කාලයත් ඉතුරුයි. ඉතින් ගෙදරදී try එකක් දීලා බලන්න. ඉතින් ගොඩක් ලේසි රෙසිපි එකක්. එහෙනම් හැමෝටම සුබ දවසක්. subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ජය වේවා.